Hi friends. ඔන්න අපි අද පොඩි ට්‍රිප් එකක් නෙවෙයි මොකද ඒකට කියන්නේ? පොඩි ඩේ අවුට් එකක් නේ. ඩේ අවුට් එකක් යන්න හදන්නේ අපේ පවුලේ කට්ටියත් එක්ක. ඉතින් මේ අපේ වැඩේට ජොයින්ට් වෙනවා ට්‍රිප් පිස්සෝ. උදේගේ ෆැමිලි එක මගදී සෙට් වෙනවා. එහෙනම් අපි ගිහින් බලමු. මෙතන තමයි කාර් පාක් එක තියෙන්නේ. ඔන්න අපේ උදේ ට්‍රිප් පිස්ස උදේ එන ගමන් ඉන්නේ. සද්දෙත් ඇහෙනවා කාර් එක එනවද කොහොමද බලමු. එන්න. Hi. Hello. Good morning. Good morning. Vlog එකක්ද? ඔව්. හරි. එরা පාක් කරලා ඉන්නකෝ. Hai Tavi. Hai Sasmita. හරි මෙතනින් පස්සේ උදේට පාරයි vlog එක. ඔයා කරන් යා. බොම කරපන්. උඹ දාවා. අද ට්‍රිප් එක ඇවිල්ලා තියෙන්නේ ෆැමිලි ටුවර් එකක්. අපේ සුපුන් ඉන්න. ලංකාවේ ප්‍රසිද්ධ YouTuber කෙනෙක්. ප්‍රසිද්ධ නෑ ඉතර. එහෙම කිව්වොත්. මේ යාගේ YouTuber. මේ අම්මනේ. අම්මා. එන වයිෆ් ඉන්නේ. ඩාක් ඒන්ජල් ඉන්නේ. මම ඩබල්. අද හෙන සෙට් එකක් නේ. ෆැමිලි පික්නික් එක. එන අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ අපි. වෙන්නේ මේක නම මොකද්ද? ඈ? නම මොකද්ද? නැගෙනහිරුනේ. නැගෙනහිර සෙන්ටර් හෙරිටේජ් නැගෙනහිරු සෙන්ටර් කියලා කියන්නේ ඇත්තටම දැන් හිරු නැගලා තියෙන්නේ මේවා. මේ පැත්තේ මේ. කණේකට කැලේ වැද්දේ නෙන්නේ. පොඩි තමයි වෙනුවෙන් කරන දෙයක් මේ. ඔව් මේක ඇත්තටම මේ පොඩි අයට තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නේ. ඔව්. අපි බලමු ඉතින්. මොකද වෙන්නේ කියලා. හැමදාම ෆන් ගන්න එක. පොඩි ළමයි වෙනුවෙන් තියෙන්න බෑ නේද? අනිවාර්යයෙන්. Good one. Good one. රසකින්ද මොනවද කියන්නේ? රසකින්ද ගස් නේ මොකද බෑලේ? රසකින්ද බෑ. අද සෙට් එක සෙට් වෙලා. අන්න අපි දැන් අද ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා නේද සොඳි? වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා නේද? අන්න මේ සීයා කෙනෙක් ඉන්නවා බලන්න. ස්ටැචු එක. Nelly. Yeah. සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් හා සෙනෙහසින් යුක්තව සියලු දෙනා පිළිගන්නවා මේ දුවාදරෝ සියලු දෙනා මැදස්ථානයේ
අද දිනේ මේ මොහොතේ මේ ගත කරන හොරාල කීපය අපි තවත් පරිසර හිතකාම විනෝදාත්මක සුවදෝලේ කණ්ඩායමක් විදිහට රස විඳින්න පුළුවන් ආ දවසේ පරිසරෙත් ටික ගැවසිලා පරිසර රස විඳින්නේ කොහොමද ගැවසෙන්නේ කොහොමද සත්තු කුරුල්ලෝ අපි දකින්නේ කොහොමද ලස්සන මාදම් පවිලේ මාදම් කලපුවේ සංචාරය කරනවා ඒ වගේම දූපදේ අපි දෙල්දු වාරණිසර අපි ගමන් කරනවා කුරුල් කාලන ස්ථානයකට මේ දුව ආදරවන්ත බලන කුරුල් තෙල් හරින්නේ කොහොමද සකස් කරන්න කොහොමද බලන්න පුළුවන් සියලුම සෞඛ්‍ය ආරක්ෂක සහ ගංගිදී ආරක්ෂක ක්‍රමවේදයන් සුරක්ෂිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පුතාට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. කුඩාරම් 4ක් අපි දවස් පුරාද ගත කරන්න පුළුවන්. විනෝද වෙන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, බැඩ්මින්ටන් ගහන්න පුළුවන්. මේ විවිධ ක්‍රියාකාරකම් තුලින් අද දවස ගත කරන්න පුළුවන්. ඒකම බලාපොරොත්තු වෙනවා. දැන් මේ මොහොතේ පැයක් විතර මේ මධ්‍යස්ථාන තුර අපි නැගිටින පාසල් අධ්‍යාපන මධ්‍යස්ථානයේ දෛ දූ දරුවෝ මේ මධ්‍යස්ථානට ගෙනලා පාසල් දරුවන් විවිධ ප්‍රජා කොටස් උසස් අධ්‍යාපන දරුවෝ මෙතනට ගෙනලා නොමිලේ අපි දවස පුරා පාසල් වල පවතින විශේෂ ශේෂ්ඨට අවශ්‍ය කරන පරිසර පද්ධති මේ තුල බලන්න අපි සකස් කරලා තිනවා. ඒ කරුණාන ශේෂ්ඨ බලන්න පුළුවන් විදිහට අපි පාලම් සකස් කරලා තිනවා. අවශ්‍ය අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් සිලබස් වලට අනුකූලව කටයුතු කරන්න පුළුවන් විදිහට සකස් කරලා තිනවා. මේව කරන්නේ අපි සම්පූර්ණ නොමිලේ. මේක ඇත්තටම අර තිරසාර සංවර්ධන කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? මේ තිරසාර සංවර්ධනයේ අරමුණු 17ක් තියෙනවා. ඒක ඒකට ඉදිරිපත් කළා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2015 දී. 2030 දී පුළු අරමුණු 17ම අචීව් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මෙතන තියෙනවා ඒ අරමුණු 17 ක්ලාසිෆයි කරලා තියෙනවා පාරිසරික අරමුණු, සමාජීය අරමුණු සහ ආර්ථික අරමුණු කියලා. පාරිසරික අරමුණු වලට ඇති වෙනවා මේ දේශපාලන විපර්යාස අවම කිරීම, පොළවේ තියෙන ජීවිත ආරක්ෂා කිරීම, පොළවේ යටින මාළු වගේ. ඒකට අපේ ප්‍රොජෙක්ට්ස් වලින් අපි try කරනවා මේක පුළුවන් තරම් achieve කරන්න. ඒකට මේ දේශපාලන විපර්යාස අවම කරන්න තමයි අපි කඩලාන වල තීරේ. මම ඔයාලට මේ අද්දි කියන්න කඩලාන වල මොකද්ද දේශපාලන විපර්යාස අවම කරන්නේ කොච්චර වැදගත් වෙනවද කියලා. ඊට පස්සේ මේ බයෝඩයිවර්සිටි ගාඩන් එකක් මේන්ටේන් කරනවා, බටර්ෆ්ලයි ගාඩන් එකක් තියෙනවා, නේටිව් වෙජිටබල්ස් තියෙනවා. ඒවා අපි මේ කරන්නේ මේ ලයිෆ් ඔන් ලෑන්ඩ් කියන ගෝල් එක අචීව් කරන්න. ඒ වගේම අපි පොලිතින් ගේන එක අඩු කරලා තියෙනවා. ඒක මේ ගෝල් එකට තියෙනවා. ඒ වගේ ඒ පාරිසරික අරමුණු. ඊට පස්සේ සමාජීය අරමුණු වලින් අපිට රිලේටඩ් වෙනවා quality education කියන එක. අපි දැන් මේ ගෙෆ්ට් ලගේනලත් අපි education එකක් දෙනවා environmental education. අපේ නම වෙනස් කරේත් environmental learning center කියලා මේ focus එකේ. ඒ වගේම අපි තව මෙතන තියෙන මේ කම්පියුටර් ප්‍රොජෙක්ට් වලින් මේවා සම්බන්ධව සැචින් වෙනවා. ඉතින් මෙතනදී අර ඔයාලට පිටිපස්සෙන් තියෙන සෝලාර් ට්‍රී එක. ඒකට එතනදී කිසිම එමිෂන් එකක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් තමයි දේශගුණ විපර්යාස වලට බලපාන ප්‍රධානම දේ. ඒකට ඒක ඉනිට් වෙන්නේ. ඒ නිසා අපි ක්ලීන් එනර්ජි ඉකොනොමික් ගෝල්ස් එකට ඒක අචීව් කරනවා. ඒ ටික තමයි. එතකොට දැන් සොසයිටි එකක් විදිහට අපි අද්දි මේ තුනම මේ බැලන්ස් එකට තියාගෙන යන්න ඕනේ. එතකොට ඒ ගියොත් තමයි අපිට කවදා හරි 2030 වෙන්න තව අවුරුදු 5යි තියෙනවා. එතකොට ඒක අචීව් කරගන්න පුළුවන්. ඉතින් මේකට ගේම් එකක් හදලා තියෙනවා. අර අපි ටීම් එක ඩිසයින් කරා මේක ළමයි වලට එන කට්ටිය යන්න ඕන නිසා. ඒක අපි කරමු මේක ඔය වෙනවා. ඒ පුතු කපන්නේ. ඊට පස්සේ මේ කාඩ් එකේ අපි ඉතිරිගසින් තේරෙනා නේද ඔය කියන එක. අපි හිතමලා තියෙනවා හිතමු කියලා යනවා. මේ තියෙන්නේ මේ සමනල් ශාක. සමනල් ශාක ගත්තාම මේ සමනලින්ට හිතකර ශාක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හොස් ප්ලාන්ට් කියනවා දාරක ශාක. ඒක තමයි සමනල විත්තර දාන්නේ. ඊගාට සමනල මල් පැණි බෝලා දීලා මේ පෝෂණය වෙන ශාකවල පෝෂක ශාක කියනවා. එතකොට අපි ගත්තම දාරක ශාක වලට අයිති වෙනවා කරපිංචා, ඉරිමෙතන කල තියෙනවා, කල්තර වරුංගා, පැණි තෝර, පෙති තෝර. ඔය වගේ ඒවා තමයි සමනල විත්තර දාන්නේ. කියන්නේ හැම සමනල යන හැම ගහකම විත්තර දාන්නේ නැහැ. එක එක සමනල වලට විශේෂ වෙන එක එක ගස් තියෙනවා. ලංකාවේ ජාතික සමනල කවුද කියලා දන්නවද? ශ්‍රී ලංකා මහ කුරුළුපිය පැපිලියා කියලා කළු පාටයි කහ පාට සමනලේ. එයා විත්තර දාන්නේ සක්සඳ වෙලේ. මම යද්දි කියනවා සක්සඳ වෙල මොකක්ද කියලා. ඊට පස්සේ විතර අපි මේ බලුණකට කියන්නේ සමනල්ලු පැණිගොන ගොඩක් ඒකල කැමති පැලයක්. අපේ ගාඩන් එකේ වැඩිපුරම ඉන්නේ කළු පාට සිදු පාට සමනලේ ඔයගොල්ලෝ දකින්නත් ඇති. එයාව ඔයගොල්ලෝ ක්ලෝස්ලි බලන අර අතන ඉන්නවා. අන්න පිට බටර්ෆ්ලයි. මේ බටර්ෆ්ලයි දිහා බැලුවොත් මේ ඔයාලට තේරෙනවා එයාගේ කළු කිව්වට සුදු කිව්වට සුදුම නෙමෙයි කියලා. එයාගේ pale blue color එකක් තියෙනවා. එයාගේ නම විතර මේ blue black tea tiger කියලා තමයි ඇති කියන්නේ.
එයා කිරි අගුණ වල ආශ්‍රිතව තමයි විතර දාන්නේ. කිරි අගුණ වල පෝෂ්‍ය වෙනවා මේ බලු නසුට වර්ගවල වගේ ඊට පස්සේ රාජ පුහුට්ටු දාස්පිති සීලයා සේව පෝෂිත පාක. ඒවට අමතරව අඬන හිරියාවල මේ කඳේ රිසින් එකක් හදනවා. අඬන හිරියාවල සේව පෝෂණය වෙනවා. මෙතන ඉන්නේ කවුද? ගෙහෙද්ද? කඩයි. මේ ඉන්නේ අපේ ලංකාවේ කිඹුළු වර්ග ඉන්නවා. ඒකෙන් ප්‍රධාන කිඹුළු වර්ග දෙන්නෙක් ඉන්නවා. ගැටි කිඹුලයි හැල කිඹුලයි. එතකොට මේ අර ලබන සහිත ජලය ආශ්‍රිත වෙන ගැටි කිඹුලා. එතකොට මේක කලපුවක් නිසා මේ ආශ්‍රිත වෙන්නේ ගැටි කිඹුලා. මේ ගැටි කිඹුලයි ගෑනුසතයි පිරිමිසතයි තමයි මෙතනින් මේ නිරූපණය. ඒගොල්ලෝ බිත්තර දාන්නේ පොළවේ වලක් හාරලා බිත්තර දාලා මේ උඩට එනකන් ඒගොල්ලෝ දරපෝටු පස්සලින් යට කරනවා. යට කරලා අම්මයි තාත්තයි දෙන්නම මේ බිත්තර පුරලා පැටව වෙනකන් බලා ගන්නවා. ඊට පස්සේ බිත්තර පුරලා පැටව ආවට පස්සේ කිඹුල් අම්මා පැටව ටික කටේ තියාගෙන මේ වතුරට හුරු කරනවා පැටවම. ඊට පස්සේ යාව ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ පැටවම කටේ තියාගෙන තැන්සයිගොල්ලට ගෙනියනවා. ඒ නිසා අර කිඹුල් පැටව ලොකු වෙනකම් බලා ගන්න නිසා තමයි කිඹුල් කූඩු තැනීම නිසා දෙමව්පිය රැකවරණය කියලා කියන්නේ. තවත් දෙයක් තියෙනවා කිඹුල්ගේ මේ කිඹුල් බිත්තර වලින් පිපිරිලා පැටව එද්දී ඒ ගෑනු පිරිමි බව තීරණය කරනවා මේ අවට උෂ්ණත්වය. ඒක පරිසරයේ උෂ්ණත්වය වැඩි නම් ඒකින් බිහිවන පිරිමි පැටව ප්‍රමාණය වැඩි. ගෑනු පැටව ප්‍රමාණය අඩුයි. ඒකට දැන් වෙලා තියෙන ගෝලීය උණුසුම වැඩි වෙලානේ දේශගුණික විපර්යාස නිසා. ඒ නිසා මේගොල්ලන්ගේ බැලන්ස් එක නැති වෙලා තියෙනවා. මේක කැස්බෑවුන්ගෙත් එහෙම තමයි. අර ගෑනු පිරිමි උපදින ප්‍රතිශතය අන්බැලන්ස් වෙලා තියෙනවා. තමයි එතන විස්තර. අපාඳුරා තියෙනවා. අපාඳුරා පැනවන අර අහලා තියෙන පොඩි බබා ගන්නවා දැන විතර කේන්ද්‍රයක් තියෙනවා. මේක 10 දෙනෙක් බාඳුරා. මේක මේ කේන්ද්‍රයේ ඊට වඩා ලොකුවට හැදෙනවා. හැබැයි මේ පිළිතුරේ ඊට වඩා ලොකුවට හැදෙලා නැහැ. මේක ඇතුළට මේක කානිවල මාංශ භක්ෂක පැලයක්. මේක ඇතුළට මේ සූරි වගේ කට්ටිය දිවිලා මේ ඊට පස්සේ මේ පැලේට මේ පෝෂණේ උරා ගන්නවා. ඒක තමයි බාඳුරා වල වෙන්නේ. ඊට වඩා ලොකුවට හැදෙනවා. හැබැයි මේ ස්පීසිස් එකේ මේ සයිස් තමයි හැදෙන්නේ. ඔන්න බලා ගන්න දැක්කේ නැත්තම් ගෙම්බි බිත්තර මේ තියෙන මේ පෙඩයින පෙන්නන්නේ මෙන්න මගේ ඇඟිල්ල ආයි තියෙන zoom කරන් පස්සේ ඇඟිල්ල ලොකුවට පේන්නේ. ආයි තියෙන ගස් ගෙම්බෝ. ඒ කියන්නේ මේ ගෑනු සතා හයියෙන් කෑ ගහනවා. හරිද? මේ එහෙම තමයි කියලා අපේ නැචරලිස්ට් කෙනෙක් හිටියා. ඊට පස්සේ පිරිමි සතු වට වෙනවා. තමයි මේ අර ඉස්ලාම යන කෙනා තමයි අද තාම ආංශ භක්ෂක පැලයක් මාදම් ඵලයේ බහුලව තියෙනවා. මේක නිල් මොන ලැස්ස කියලා කියන්නේ. ඒක මේ කහපාට මලක් තියෙනවා. ඔයගලන්ට මේ වෝටෝ එකේ අදිත් බලා ගන්න පුළුවන්. මේක මෙයාලගේ මෙකැනිසම් එක කොලේ එළියට ගත්තාම ඇකිලෙනවා. හැබැයි මේ කොලේ අග තියෙනවා පොඩි මේ බබල් එකක් වගේ එකක්. ඒක ඇතුළට තමයි පොඩි ඉන්සෙක්ට්ලා අරගෙන ට්‍රැප් කරගන්නේ. ඉන්සෙක්ට්ව ඇතුළට ගත්තට පස්සේ මේ මෙතන බලද්දි පේනවා රවුමක් වගේ තියෙන මෙතන තියෙන මේ රවුම මේ පොඩි බබල් එකක් වගේ. ඔව්. ඒක ඇතුළට ඒකට ගන්න ඕනේ. ඒකනේ ඕපන් වෙනවද? ඔව් ඒක ඕපන් වෙන මේක මයික්‍රොස්කෝපික් ලෙවල් අපිට හරියට වෙන්නේ නැහැ. හැබැයි ගත්තට පස්සේ මේක කළු පාට වෙනවා. ඒක තමයි නියමයි. මේක තමයි මම පටන් ගන්නද? එතන තමයි කඩලාන හිටවලා තියෙන්නේ අපි. කඩලාන පරිසර පද්ධතිය ගත්තම මේ කඩලාන ගස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ සත්‍ය කඩලාන කියලා කියනවා. අනිත් එක කඩලාන ආශ්‍රිත පැල. ඒ වර්ග දෙකම තියෙනවා. එතකොට මේ අපි කඳුළු ගත්තම කඩලාන ආශ්‍රිත ශාකයක්. එතකොට මේ වෙට්ලන්ඩ් එකේ වැඩිපුරම තියෙන්නේ කහමල් කඩොල් කියන විශේෂය. ඒවා සත්‍ය කඩොල්. ඒවට දැන් මඩ සහිත පරිසරයක හැදෙන නිසා අණුවර්තන තියෙනවා මුල්වල, පත්‍රවල, පළවල. ඒ මොනවද කියලා මම යන ගමන් පෙන්නනවා. මේ මොනවද මේ උල්ලුල් වගේදී? මේ තියෙන කිරණකස්සල මුල්. ඒ කියන්නේ මේ මුල පොළොව යටි ඉඳන් උඩට ඇවිල්ලා. ප්‍රධාන මුලෙන් ශාඛා බෙදලා ඒව තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඇයි උඩට එන්නේ? උඩට එන්නේ මේ මඩ සහිත පොළවේ හරියට ඔක්සිජන් නැහැ. ඒ නිසා මේ මුල උඩට ආවට පස්සේ පුළුවන් ඒවාගේ තියෙන ලෙන්ටිසෙල්ස් කියලා වර්ගයක්. ඒව හරහා ඔක්සිජන් අරගෙන ප්‍රධාන මූල පද්ධතියට ගෙනියලා ගහට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න පුළුවන්.
ගස් 1යි 2යි වුණාට යාළගේ මුල් වල ව්‍යාප්තිය ගොඩක් වැඩි. ආ ඒකට මුල් වල සිලින්ඩරයක් වගේ හැදිලා ඒක ශාඛා බෙදලා දැන් හැදෙනවා. අපි බැලුවොත් හරියට බැලුවොත් මේ කිරල ගසට උඩට තියෙන කැනොපි එකේ උඩම ලේ එකේ තියෙන කිරල ගස් මේ විදිහේ. ඒව 1යි 2යි තියෙන්නේ. ඒ යාළගේ මුල් හැමතැනම තියෙනවා. මුල් ගොඩක් තියෙන්නේ මුල් කුකුල්. ඒක දන්නේ අපි අද ඇත්තට දැකලා තියෙනවා මේ මුල් මේ මම ඇත්තටම අද දැනගත්තේ. ඉස්සරහට මම මේක අද දැනගත්තේ. ඕක දැකලා අපි ගොඩක් දැකලා තියෙනවා. ආන්න කැරන් කොකු. ඒව දැන් ඔය ඒ ගහ නේද? කැරලි වල දැල්ල කනවා. ඕවා දැලු කැරම් අපි අර කැරන් කොකු කියලා කන්නේ අපි. ඔව් මේ කඩිනාන වල. කොකු බර කොකු කියලා තියෙනවා. අමනට ජර දෙදි කන කොටස කොහෙද තියෙන කැරන් කොකු? දල්ල ඔය උඩ මේ උඩ තියෙන දල්ල නෙමෙයි ඔය උඩ ඔය හරියට ඒව රවුමටනේ එන්නේ කැරන්. ආයේ හම්බුනම මම පෙන්නන අර. අර වකේ වගේ හැදෙන්නේ. ඒව තමයි. රවුමට කැරකිලානේ. මේ වෙට්ලන්ඩ් පාර්ක් එකේ මේ වගේ පාත් එකක් තියෙනවා. මේ බතර මුල්ලි. ඒනේ. ඒවන තනිකර මේ කපල්ස් ඉන්නේ. ඔව්. උන්ට වැඩක් නැහැ මොනවද? ඒකේ මල තියෙනවා මලෙන් තමයි අඳුරගන්නේ කහමල්. මේ තියෙන කහමල් කඩොල්. එතන අපේ වෙට්ලන්ඩ් එකේ වැඩිපුරම තියෙන කහමල් කඩොල්. මෙයාගේ මල කහ පාට නිසා අඳුරගන්න පුළුවන්. මේවට මොනවද සත්‍ය කඩලාන කියන්නේ? සත්‍ය කඩොල්. මේ තියෙන කඳ නෙමෙයි කඳෙන් ආපු මුල්. කන්දෙන් ආපු මුල්. ආහාර. මඩ සහිත මෙයාලා ඉන්නේ මඩේ නිසා ඒ ගහ මොකද්ද? මේ මහ කඩොල්. මේක මහ කඩොල්. මහ කඩොල්. මහ කඩොල් ගොඩක් ගස් දෙක තුනයි තියෙන්නේ. මෙයාලගේ මේ රූට්ස් කඳිනුත් ඇවිල්ලා මේ ඍතුවේ ඉන්න උදව් කරනවා මඩ සහිත පරිසරයක නිසා. මේවට කියනවා කයිරු මුල් කියලා කඳෙන් ආපු. අපි ආධාරක ගහන වගේ තමයි අර ගහ ගෙලින් එක ගහ මුං එක ඔටෝමැටිකලි කරගන්න ඕලා ඈ පට්ට පොරවල් නේවා. අක්කි ඔයා දැක්කද රූට්ස් ඇවිල්ලා තියෙනවා ස්ටෙම් එකේ? මේ ඉන්නේ කඩොල් ඇතා. අහලා ඇතින්ද කඩොල්? කඩොල් ඇත කඩොලානේ ඉන්න මෙන්න. කඩොල් ඇතා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මංගල හස්තිරාජයනේ. එතකොට මෙයාව හම්බ වෙලා තියෙන්නේ මේ තංගල්ලේ කපුහේල් පොළ කියන ගමක කඩොලාන මේ වගේ පරිසරයකින් හම්බ වෙලා තියෙනවා. කඩොලාන කැලේකින් තමයි හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ කඩොලාන අලින්ට හැංගිලා ඉන්න පුළුවන් තරම් තිබිලා තියෙනවා. ගොඩාක් ලොකු ඩෙන්සිටි එකක්. දැන් වෙද්දි වෙලා තියෙන මිනිස්සු කඩොලාන කපලා දාලා මේ තරම් ලොකු ඩෙන්සිටි එකක් නැහැ. අපි අර ඉස්සර ඒ තරම් තිබ්බා දැන් කඩොලාන විනාශ කරලා කියලා පෙන්නන්න තමයි මේ අලියාගේ ස්ට්‍රක්චර් එක මෙතන ගෙනලා තියෙන්නේ. කඩොල් ඇත කියන්නේ කඩොලාන හැංගිලා හිටපු ඇතේ. කැලේ තිබිලා හම්බුන නිසා තමයි කඩොල් ඇතා කියන්නේ. බලන්න. අපි දන්නේ නැති ඉතිහාසෙනේ. ආ දුටුගම රජතුමා ගාව හිටියේ කඩොල් ඇත. අම්බලන්ගොඩි සංගල්ලේ මතුලා දැන් අම්බලන්ගොඩට ඇවිල්ලා. අපේ අම්මලා ගම. බුලේ අම්බල ගාවට අම්බලන්ගොඩ? තංගල්ලේ. තංගල්ලේ කදර පොළ. අපේ ළඟනේ බා. හරියට දණහිස්සක් නමාගෙන ඉන්නා වගේ. ඒ නිසා මේවට කියනවා දණහිස් රූට්, නී රූට්ස් කියලා කියනවා. දණහිස් රූට්. දණහිස් මුල් එහෙම නැත්නම් නී රූට්ස්. මේ කහමල් කඩොල් ගහක් ගොඩක් පරිණත වෙච්ච මැචුවර් ගහක් තියෙන්නේ. එයාලගේ තමයි මේ විදිහට මේ ඔයගොල්ලෝ මේ හිටවලද මේ? හිටවපුවක් තියෙනවා. Natural හිටියක් තියෙනවා. නැචරල් හිටියක් තියෙනවා. උනා පරණ තියෙන්නේ මෙතන නැචරල් තිබ්බේවා. එතකොට මේ එයාලගේ දුඹුරු පාට මේ ඩොට් ඩොට් තියෙන ඒව හරහා තමයි වායු හුමාරුව මේ සිද්ධ වෙන්නේ. දුඹුරු පාට ඩොට් ඩොට්ස් තියෙන ඒවා දණහිස්. මේ පැත්ත ගත්තම වැඩිපුරම ආල් දණහිස් නේ දකින්න පුළුවන්. හේතුව කඩොල් මේ කහමල් කඩොල් තමයි නැන්නේ. මේක ඇත්තටම පුදුම මේ නිර්මාණ සුබදාම නිර්මාණ නැත්තම් දැන් මේ කරලාන විතර මේ බලන්න අර ලොකු මහ ගස් මචං තියෙන ගස් වර්ග දැක්කම පිස්සු වෙනවා. පිස්සු වෙනවා. අපි මම හිතපු ගමන් ගස් දිහා බලාගෙන මේක කොහොමද කොහොමද කියන්නේ ඇත්තටම මේ අපි කියන්නේ චරියත් පාක් මගන් ඔක්කොම කුරු ගස් තියෙනවා. හරිද? කුරු ගස් හරි ලස්සනයි ගස්. කියන්නේ අර වේලිච්ච පරිසරයක ඇතුළේ සීතල ඍතුවෙ නේද ඉඳලා තියෙන්නේ.
මේ කොළපෝ මේ රෝස පාට වැටලා තියෙන මේ මල් රේණු කිරල මල් වල රේණු මෙතන කිරල මල මෙහි හැදෙන විශේෂය මේක තමයි කන විශේෂය. ඒක මේ රෝස පාටයි. අනික විශේෂයක් තියෙන ලංකාවේ මේක සුදු පාටයි. ඒක ආහාරයට ගන්නෙ නැහැ. මේ තියෙන මහ කඩොල්. මහ කඩොල් වල පත්‍රවල තියෙනවා අනුවර්තනයක්. ඒගොල්ලන්ගේ මේ හොඳට ක්ලෝස්ලි බැලුවොත් පේනවා මේ කළු පාට පොඩි සිදුරු තියෙනවා. කළු පාට ඩොට්ස්. ඒවට අපි කියනවා කෝක් බෝඩ්ස් කියලා. කෝක් බෝඩ්ස් වලින් කරන්නේ ඔක්සිජන් මේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් අරගෙන ඒවා ඇබ්සෝබ් කරලා තියා ගන්නවා. එතකොට අමතර ඔක්සිජන් ප්‍රමාණයක් ශාකයට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. ඒක මහා කඩොල් වල තියෙන විශේෂ අංගයක්. මහා කඩොල් වල කොලේ පළල් මේ කහමල් කඩොල් වල කඩොල් වර්ග කීයක් තියෙනවද ඔය කියන කඩොල් වර්ග 21ක් තියෙනවා. එතකොට මම කියන්න බැරි වුණා අතරනේ. වර්ග 21ක් තියෙනවා. මෙහි තියෙන්නේ අර ෆ්‍රෙෂ් වෝටර් එන්වයරන්මන්ට් එකේ හැදෙනවා තමයි වැඩිපුරම තියෙන්නේ. අපි ගාව තියෙනවා කහමල් කඩොල්, රතු මල් කඩොල් කිහිපයක් තියෙනවා. මහා කඩොල්, ඊට පස්සේ ගිනි පොල්, කිරල ඔය වර්ග ටික තමයි අපි ගාව තියෙන්නේ. thank you. එතන මහා කඩොල් වල මම සීඩ් එක මොකද කියන්නේ? මොකද එනමක් ලබා ගත්තනේ? අනිවාර්යයෙන්ම. දැන් මැදිව ගොඩක් තියෙනවා. මේකනේ. අර මොකද නැට්ටක් වෙයිද? ඒක මහා කඩොල් වල ප්‍රොපගියුල් එක. කඩොලානවල ශාක ජලාබුජ ප්‍රරෝහණය කරන අපි කියනවා විවිපරස් ජර්මිනේෂන් කියලා. ඒකෙදි මේ මව් ශාකයේ තීර්තිම ශාමේ ප්‍රොපගියුල් එක ප්ලාන්ට් වෙලා ඊට පස්සේ තමයි පොළොවට වැටෙන්නේ. වැටුණාට පස්සේ මේ තමයි යා අර අහිතකර පරිසරයකට වැටිලා විනාශ වෙන්නේ නැතුව ඒකෙන් පැලේ ප්‍රොටෙක්ට් වෙලා ඉස්සරහට හැදීගෙන යනවා. මේ තියෙන කිරල ගහ. දැන් ඔයගොල්ලෝ මම පෙන්වන්න හදන්නේ මේ කිරල ගහට ආවේනික වෙච්ච ඒ ආවෙනික විදිහට සත්‍ය නෙවෙයි ඔන්න කිරල ගහේ මොකද්ද මේ කුරුළු කුඩුවක් තියෙනවා. කුරුළු කුඩු අනේ පිරල බැඳලා මොකද්ද මේ මොකද්ද කරලා තියෙන්නේ? අපි දන්නෙත් නෑ ඔන්න ඔහම අපේ රාජ්‍ය. බර්සන්ස් කියන්නේ කුරුළු කුඩු. ඉතින් මොකද කියන්න තියෙන්නේ අද දවසේ ගැන? දවස නම් හොඳයි මචං. දවස් අවසානයේ මේ වගේ තැනක පොඩ්ඩක් අඩියක් ගායි ගහන්න තිබ්බනම් නම් මරු ඈ කොහොමද පරිසරය බලන්න ලස්සනේ. වල දිහා බලාගෙන. අපි අතරම ඉන්නේ මාදම්පේ වැවේ. මේ තියෙන්නේ මාදම්පේ වැව. අයිනේ අපි ඉන්නේ. ඉතින් හවසට අපි යනවා මේකේ බෝට් රයිඩ් එක. යා බෝට් එක නැගලා පොඩ්ඩක් බලමු. ඔව්නේ ප්‍රොෆයිල් එකක් නේ. යයිද දන්නේ නැහැ. අරුණේ බා. අස්සනේ. හරි මහන්සි දැන් මේ කල්ලා ඉඳලා යන්න. පොයින්ට්ස් ලැබෙ නේද? එන්නේ නැද්ද? එනවනේ. මේ තියෙන වඳුරු මෑ. වඳුරු රෑ. වඳුරු මෑ. වඳුරු මෑ. වඳුරු මෑ කියන එකේ මේකේ මේ ස්පීසිස් එක ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ්. ඒ කියන්නේ ගොඩක් අවදානමට දක්වෙච්ච ශාකයක්. මේක හම්බ වෙලා තියෙන මේ දකුණු පළාතේ මාදම්ප ගඟ ඒ වගේ තැන් කිහිපයකින් විතරයි. මේක මේ এডুকেෂන් මේ ළමයින්ට බලන්න මෙතනින් ගෙන මේක මාදම්පක මාදම්පෙත්. මාදම්පා ගඟ. මාදුවගෙන් එන අත්තක්ද? ඔව් මාදුවකට මේක සම්බන්ධ වෙනවා. මාදම්පක කියන ගමදනේ. මේක මාදම්පේලේ කියලා තියෙන්නේ. ආ නෙමෙයි ගොඩ කියන ගම. මෙතන තියෙන දේශීය ඔස්සු පැල උයන. එතකොට මේ පැත්තේ විතරක් තියෙනවා නෙමෙයි හැම පැත්තෙම තියෙන අපේ වාග්ගුවම පැනගෙන ගන්න මෙතන කලෙක්ෂන් එකක් තියෙනවා. එක පැල එක ලෙඩවලට ගන්නවා. කිහිපයක් අපි නේම් කරලා තියෙනවා. මේ තියෙන විෂකුම්භ කියන පැලේ සර්ප විෂ වලට ගන්නවා විෂකුම්භ. විෂකුම්භ කියන පැලේ සර්ප දැක්ක කරාම ගන්නවා. එතකොට මේ කැසිපිත්තන් මේ ගන්නවා කැසිපිත්තන් බඩේ අමාරු ගැස්ට්‍රයිටිස් වගේ ඒවට ගන්නවා. අම්මා මට සෙට් වෙනවා ඒක. ඊගාවට කරපිංචා මේ හැමෝම දන්නා කරේසස් දානවා. පත්තෑගස් තියෙනවා ඒවත් සර්ප දෂ්ටන වලට පාවිච්චි කරනවා. ඊරමුසු ඇගේ උෂ්ණත්වය අඩු කරන රස්නය අඩු කරන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ පොමාරිකා, තිබු, බැබිල, අර හීම්බෝවිටියා, ලිවර් ඩිසීසස් වලට ගන්න. ඒ වගේ අපි මේ තියෙන මෙතන තියෙන මේ කප්පරවල්ලිය වකුගඩු ලෙඩ වලට පාවිච්චි කරන මුත්‍රා ලෙඩ රෝග වලට. ඒ වගේ මෙතන
කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. අඬට හිරියා වර්ගයක් මේක. අඬට හිරියයි ඊට පස්සේ බලුන් අපිට තියෙනවා. මේ දෙකම සමනලගේ පෝෂක ශාක. උදේ අවුව වැඩි වෙන කලින් මේ වගේ සමනල ටිකක් වැඩිපුර දක්වන්න පුළුවන්. මේ පෝෂක ශාක වල ඒගොල්ලෝ පෝෂණය ගන්න. හරි ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ නැගෙනහිර සෙන්ටර් එකේ අපේ තියෙන නේටිව් ඇක්වේරියම් එකට. එතකොට අපි මෙතන මවුල් වර්ග කිහිපයක් පාන තත්ත්වයට තියාගෙන යනවා. මෙයාලා සාමාන්‍යයෙන් රැකි ෂෝට්. ඒ කියන්නේ මේ ලේකයෙන් අල්ලපු අය. මෙයාලට ඒ වගේම ෆ්‍රෙෂ් ෂෝට් ඉන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ මෙයාලගේ පොඩි පොඩි ඇඩැප්ටේෂන් තියෙනවා. අනිත් මාළු වගේ නෙවෙයි මෙයාලට රැකි ෂෝට් වල ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් රැකි ෂෝට් කියන්නේ අපි දන්නවනේ සැලිනිටි එක ටිකක් මැද තියෙන අගයක්. ඒ කියන්නේ අර ලුණු මිශ්‍ර මේ රවණ තියෙන පොතේ තමයි මෙයාලා හැදෙන්නේ. මේ නම් අර අපි සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් වෝටර් ඉන්න ගොඩක් යාලා දැන් මේ ලේක් එකේ බොතල වල සැලිනිටි ගොඩක් වැඩි නැහැ. සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් වෝටර් පැත්තට බරයි. ඒ හින්දා අපිට මේ මෙයාලව ගොඩක් තගින්න පුළුවන්. මේ තත්කයිලයි දණ්ඩිය. දණ්ඩිය නම් අපි දන්නවනේ. දණ්ඩි පැට. දණ්ඩිය. ඒක තව ශ්‍රීම්ප්ලත් ඉන්නවා. ගල් ඇතුලේ හැංගිලා ඇත්තේ මේ ලොකු ඉස්සෙක් ඉන්නවා. මචං මේ ලූලා නැති කලට කණය කණයා ඉන්න එහා පැත්තේ. කණයා මේ පඬිතුමා මේ ඉන්නේ පඬිතුමා මේකනේ කො පඬිතේ පඬිත ඔක්සියන් ෆීල්ඩ් එක ඇස්සේ අලුන් නැතිනම් පස්සේ උ චන්දිය නේ. දෙන්නෙක් ඉන්නවද කණය දෙන්නේ අර ලූල තමයි පඬිතයා. නැති කරලා තමයි කණයා පඬිතේ. නෑ නෑ මේ ලූලෝ දෙන්නේ මේ කණය දෙන්නෙක් ඉන්නවා හරි කෙලින් අතර දෙකක් ඉන්නවා මේ මෙහෙ ඔව් ඔව් අර පැත්තේ. මේ මාර් ස්පීඩ් උනේ මේ හුංගද? ආ හුංගද. කණයා. ඉන්න කණය උන් තමයි පඬිතේ ඒකිට මොකද කැන්ඩිස් කියලා කියනවා. මොකද කොටයට ඉන්නේ හැංගිලා බය මේ ඉස්සන් මගුරා කියන්නේ මොකද? මගුරා. මේ මගුරා. මේ වැව් වල හැදෙන මාළු ඔක්කොම ඉන්නේ නේ. මොහොත මාළු නේ. මෙරිදී ඉස්සන් මගුරන් ලොකු වෙලි ගෝවා ලොකු වෙලි ගෝව නැත් ලොකු වැලි ගෝවා ඒක අඩුයි නේ. මගුර ඇංගිලා ඉන්නේ අයියලෝ එනක පොඩි වැටුයි කොන නැති මේකින ගොඩක් මාළු කානිවෝර. ඒ කියන්නේ මාංශ භක්ෂක. ඒ හින්දා මෙයාලගේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක ඒ කියන්නේ බඩවැල් ටිකක් කොටයි. චාක්කු භක්ෂකයන්ගේ බඩවැල් දිගයි. මෙතන ඉන්නේ ගෑනු සත්තු දෙන්නයි පැටියයි. එක් ගෑනු සතා මේ එක්කෝ ඇතින්ගේ පළවෙනි කියන්නේ වැඩි මහල් දියණිය. ඒක නැත්නම් වෙනත් ගැහැණු සතෙක් තමයි එතන ඉන්නේ. ආච්චි තාත්තයි වෙන්නේ නැද්ද? තාත්තා මද කිව්වනම් පස්සේ මචං ඒක කොහොමත් එයා තනියම ගොඩිනා මේ කට්ටිය මහනීල ගොයාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මාළගිරවා පොලොස් කොස්ටෝ මේ කට්ටියම දකින්න පුළුවන්. එතන මෙතන පෙන්දනිල් දුගහරය බ්ලූ ටේල් බීට දකින්න පුළුවන් මේ ලේක් එකේ යද්දි. ගොඩක් වෙලාවට මේ දවස්වල ඉන්නවා මෙයා මේ මයිග්‍රේටරි සංචාරක පක්ෂියෙක්. ඊට ගිරාමලිත කියන්නේ මේක එන්ඩෙමික් බර්ඩ් කෙනෙක්. ගිරාමලිත කියන්නේ එන්ඩෙමික්. මෙයා ටිකක් විශේෂ නිල් මූණ ඇති මල්කෝ හා මේ හැමකේ බල් දකින්න පුළුවන්. එයා දුර්ලභ කෙනෙක්. ඒකෙම මේ ජලාශිත පක්ෂීන් ගත්තම පිළිහිඩුව වර්ග අපිට දකින්න පුළුවන් වර්ග 4ක්. මේ ස්ට්‍රෝපිල් කෙනාගේ මේ හොට්ට ටිකක් ඝනකමින් වැඩි යාව දකින්න පුළුවන්. එයායි කලයක මතක තියාගන්න. ඊගාවට මේ ලයසුදු පිළිහිඩුව වගේ යාගේ මේ බ්‍රෙස්ට් එක හරිය ඉස්සරහ කොටස සුදු පාටයි. පොදුමල් පිළිහිඩුව කියන්නේ සාමාන්‍ය කොමන් හැමතැනම දකින්න පුළුවන් කෙනා. එයාගේ අර තැඹිලි පාට සහ මේ බ්ලූ මික්ස් එකක් තියෙනවා. කලපුවල ඉන්න ගෝමර කලපුව පිළිහිඩුව මෙහෙ වාර්තා වෙලා තියෙනවා මෙයා ඉන්නවා කියලා. කිරලා වගේම අනිත් කෙනා වයිට් බ්‍රෙස්ටඩ් බෝට් එකේ නයක් ඉන්නවා මෙතන ඉන්න කෙනා. ඊගාවට උකුස්ස වර්ග දෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්නවා බ්‍රාහ්මණ උකුස්සා, බ්‍රාහ්මනිකයිට් and white bellied sea eagle මේ දෙන්න. ඒ දෙන්න මේ පියාඹද්දි මේ විදිහට ගොඩක් වෙලාවට වලට අහසේ පියාඹනවා තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ වගේ ෂේප් එකකින් පියාඹන්නේ white bellied sea eagle. බ්‍රාහ්මනිකයිට් ගේ යාගේ පියාපත් දිගෑරියම දූලි පාටයි යටකොටස. දියකාව වර්ගයේ ඉන්න පුංචි දියකාවක් විතර දකින්න පුළුවන්. එයාගේ ඔක්කොම කළු පාටයි. යාගේ පියාපත් ඔක්කොම.
අභිකාවා කියන කෙනාගේ එයා ඔරියන්ටල් රාට එයාගේ බේල්ල දුරු පාටයි අර ඇහි නම් පොඩි අර තියෙන පොඩි වයිට් ෂේඩ් එකක් යනවා. ඊගාවට පොක්කු වර්ගයේ ඉන්නවා ගොඩක්. ගමෙහි එක ගහක් පිරෙන්නම ඉන්නවා මේ පැත්තක මෙන්න මෙයා. ඒෂියන් ඕපන් විව් කියන කෙනා. එයා ගහක් වහගෙනම ඉන්නවා හවසට. ඊට අමතරව ඉන්දු දියකාවා ඉන්නවා. එයාගේ ඇහැ ෂයින් බ්ලූ කලර් එකක් තියෙනවා අඳුරගන්න පුළුවන්. කරවැල් කුකා ඉන්නවා තව ඊට අමතරව. ඔය ටික තමයි ඔයගොල්ලන්ට බෝට්ටු එකේ යද්දී දකින්න පුළුවන් බර්ඩ්ස්. අවදානමට ලක් වෙච්ච සතෙක් හේතුව තමයි මෙයා ආහාරයට ගන්නේ කුරුදු දළු ඊට පස්සේ ගොයම් දළු වගේ දේවල්. ඉතින් මිනිස්සු කැමති නෑ මෙයා එනවට වගා පාලු කරන්න. මිනිස්සු තමා මේ මෙයාගේ එකම මේ මෙයාව විනාශ කරන්න මේක ලැබලා තියෙන්නේ. ගොඩක් අහිංසක සතෙක් නිශාචරයි රාත්‍රී කාලේ තමයි ඇක්ටිව්. ශීරපායි. Don't take them, Mama. Puta, shoes remove karan. Akki nanga shoes remove karan. මම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ නේ. ආදි කියනකන් ඉන්න. කැමති එක ඊට පස්සේ කැමති එකට ජොයින් වෙන්න. අපි යන්නේ මේ මාදම්පා කලපුව අම්බලගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසට තියෙන ගාව දිස්ත්‍රික්කයේ මේකේ දූපතක් විදිහට දකින්න පුළුවන් දෙල්දුව සහිත දෙල්දුව ආරණ්‍ය සහිත ජනාවාසච්ච දූපතක් තියෙනවා ආරණ්‍යත් බලන්න යන මේ ගමනේදී ඒ වගේම මේක ප්‍රමාණයෙන් ගත්තොත් හෙක්ටාර් 325ක් විශාලයි ලංකාවේ දකින්න පුළුවන් කඩුලාන වර්ග කීපයක් මේකේ දකින්න පුළුවන් ගිම්පොල් ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මේ පැත්තෙන් දකින්න ලැබෙන්නේ අම්බලගොඩ නගරය මැද කුට්ටිය කියලා දූපතක් වුණාද සත්තු කුරුල්ල වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන් මේ අවස්ථාව ගියාම දීවරයන් රාත්‍රී කාලේ සහ දිවාකාරයේ දීවරයන් 20ක් 25ක් අතර ප්‍රමාණයක් මේ දීවරයන් කර්මාන්තයේ දිලා සිටිනවා. අපි වගා කරන ප්‍රධානම අපේ ආරම්භ කඩුලාන වගා කරපු එක. අපි වගා කරපු කඩුලාන අක්කර 8ක් 10ක් විතර තියෙනවා. අපිට ඒක ආරම්භ ප්‍රවේශයේ කීප දිනකුත් නැගලා බලන්න ඊට කඩ දැන් අපි සකස් කරලා තියෙනවා. විශාල ගස් 2007 ඉඳපුවා. ඒවත් දැක බලා ගන්න පුළුවන්. අපි ඊළඟට මේ දූපතක් ආශ්‍රිතව කුරුන් තැලීමේ කර්මාන්තය කරනවා. කුරුන් තැලීම මූලක ඒකත් නරඹන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ආරාධනා කර සියලු දිනාටම මේ විනෝදේලා පරිසරය නරඹලා ආස්වාදයෙන් ලබන්න. අපි ඊට යන්න කලින් දැන් මුලින්ම ආරක්ෂකව මේකේ හැම කෙනෙක්ම ආරක්ෂක ජැකට් එකක් දාගන්න වෙනවා. කුඩා ලොකු හැම කෙනෙක්ම ආරක්ෂක ජැකට් එකක් දාගන්න වෙනවා. තයි බබා ජැකට් එකක් දාන්න ඕන. ජැකට් එක දාන්න ලයිට් එක. කලවන්නේ නේ අඳුර මරුනේ. අපි යනවා බෝට් රයිඩ් එකක් මාදම්පා ගඟේ. බෝට්ටුවේ ඩ්‍රයිවිං කරන්නේ කවුද? මේ කිරලගස් සමාමිය දිගට තියෙන්නේ. මේ අහසේ පොඩියට පියාඹන්න මේ සැලලි හිටියෝ. සැලලි බාන් සැලෝ කියන කට්ටිය. මොබයිල් ෆෝන් වයිනෝ සලයි ඒගොල්ලන් බලන්න. හරි බබා. මේ පැත්තට ආවොත් අපි තමයි
එතන ආයෙ කාලෙලා කිරල මේ ඇඳ බොන්න ඒක තමයි තියෙන්නේ. වැඩි ඔන්න කඩා ගන්න. ඔය කඩුවට අවුල නැහැ. කිරල මල ඔන්න ගෙඩි ටික කඩා ගන්න. මොකෝ රසද? හොඳයිද? ඔය හදලා බොන්න ඕන සීනි දාලා. පරෝත් එක කෑ අපි නා. අපි දැන් යනවා පන්සලට බලන්න. කොහෙද යන්නේ ටවිය? ඈ? බෝට්ටු යනවා නේ. ටවි බෝට්ටු යනවා බලන්න. ටවි බෝට්ටු යනවා. අපි ඉතින් බඩගිනිලු. Davi, soide. Hah? Soi. Hah? Aquí sen. කලයක් පස්සේ දාලා ඒ අපිට කොහොමදයක් අපි කරන්නේ. දැන් මේ ඔයගොල්ලන්ට වෙන්නේ සුපුන් මේ ඉන්නේ උදේ තමයි අපිට විස්තරය කියන්නේ මේ අයියා තමයි අපිට කුටි පෙන්නන්නේ. යන් අයියා කුටි පෙන්න. ය. සන්ලෝම කිව්වා. එහෙම අපේ ලොක් ස්ටයිල් එක. ඔව්. කලු වෙරලා තිබ්බොත් ගණන් ගන්න බෑ. කුටිය බලන්න යද්දි. මේකේ මේ හාමුදුරගේ ලී මඩුව සෙල්ලන්නේ ලී වල යන්න බෑ. තියෙනවා මේ. ඇතුළට යන්න බෑ වටේ. ගන්න. ලී මඩුවක් තියෙනවා. කොහෙද කැරේ යන්නේ? කැලේ නෑ. টপ view එක. පපාතු දෙකකුත් දාන්න දෙකකුත් දාන්න. ප්‍රතිවර ගම ඉන්නේ පන්සලේ හාමුදුරුවෝ. මේ හරියට කුටි මේ දිගටම තියෙනවා. මෙතන.
මාදම්පා ගඟේ. මෙතන නැගෙනහිරු පරිසර අධ්‍යයන මධ්‍යස්ථානය. මේක තියෙන්නේ අම්බලන්ගොඩ මාදම්පා ගඟ ආශ්‍රිතව. මූලික වශයෙන් මෙතන කරන්නේ අපි ආයතනයක් විදිහට කඩුලාන සංරක්ෂණය. එතකොට විශේෂයෙන් මේ මාදම්පා ගඟවට මෙන්ම කල්පිටිය ප්‍රදේශයේ දෙකෙන් අපි වැඩ කරනවා. ඉතින් දැනට අවුරුදු 20ක විතර කාලයක් තිස්සේ මේක කඩුල සංරක්ෂණය කරනවා. ඒ සංරක්ෂණය කරපු තැන්වල දැනට සාමාන්‍යයෙන් වැඩි 15-20 විතර උස ගස් තියෙනවා. ඉතින් ඒ අතර මේ අධ්‍යාපන මධ්‍යස්ථානය මූලික වශයෙන්ම මෙතෙන්ට එන අයට කඩුල් සංරක්ෂණයට ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ මේ වගේ පරිසර ගැටලු සහ පරිසර සංරක්ෂණය කරන්න කොහොමද කියන්නේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ස්ථානයක්. විශේෂයෙන් පාසල් ළමයින්ට පාසල හරහා එනවා නම් මේ සියලු දේ මේ පාසුකම් ටික නොමිලේ ලැබෙනවා. සහ ඒ අතර ෆැමිලි එකක් නම් ඒ කියන්නේ උන්ගේ ළමයින්ට මේ යම් පරිසර ගැන යම් දෙයක් ඉගෙන ගන්න අතර දවසක් ගත කිරීමේ හැකියාවත් මේ ආයතනය තුළ ලැබෙනවා. ඉතින් ෆැමිලි වලට මොනවද කොහොමද තියෙන ඇක්ටිවිටිස් මොනවද කරන්න තියෙන්නේ? මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම අපි සාදරයෙන් ඒක ගැන පිළිගන්නවා. ඊට අමතරව ඩේ කැම්පින් දවසේ කැම්පින් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පරිසර පද්ධති විශේෂයෙන් කඩුලාන පරිසර පද්ධතිය ආශ්‍රිතව තියෙන ඒ අනුවර්තන මොනවද කියන්නේ ඒක නට ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියෙන ඇක්ටිවිටිස්. ඊට අමතරව උඩ ළමයින්ට රොක් පේන්ටින්, ලීෆ් පේන්ටින් සහ ඒ වගේ පරිසරය හා බද්ධ වෙච්ච ඇක්ටිවිටිස් ගොඩක් කරන්න පුළුවන්. ඒක අපි ගොඩක් බලාපොරොත්තු වෙන දේ තමයි පොඩි කාලෙම ළමයාට මේ පරිසරය කියන්නේ මොකද්ද? පරිසර සංරක්ෂණය කරන්න මොකද්ද කියන්නේ සංවේදී බව, පරිසර සංවේදී බව ඇති කරන්න උත්සාහයක් තමයි දරන්නේ. මොකද අපි හැමතැනම දකින දෙයක් අපි ගඟේ අපිට දකින දෙයක් හැමතැනම ප්ලාස්ටික්. ගඟේ ගියත් හැමතැනම ප්ලාස්ටික් තියෙනවා. නමුත් මේක වෙනස් කරන්න නීතියෙන් කරන්න බෑ. අපේ හදවතින්ම මේක වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ දේ ලොකු කෙනෙක් වෙනස් කරනවට වඩා ඒසි වේවි පොඩි කෙනෙකුට පොඩි කාලෙම මේ අදහස දෙන්න අපේ පරිසරය අපි රැකගෙන අනාගතයට අරන් යන්න කියලා. ෆැමිලි එකක් කෙනෙකුට කියන ලන්ච් එක හම්බ වෙනවා. ඊට අමතරව මාදම්පා ගඟේ බෝට්ටු සවාරියක් යනවා. ඒ බෝට්ටු සවාරිය ඇත්තටම බෝට්ටු සවාරියකට අමතරව කුරුල්ල ගොඩක් බලන්න පුළුවන්. ඒ හැම බෝට්ටුවකටම අනිවාර්යෙන් අඩුම තරම එක බයිනෝ එකක් හරි අපි ලබා දෙනවා කුරුල්ල බලන්න. සහ සියලුම සේෆ්ටි ඉක්විප්මන්ට්ස් සියලු දේ සහිතව හැම බෝට්ටුවකම අපේ කෙනෙක් අර මණ්ඩලයේ හෝ ගමේ කෙනෙක් පුහුණු කරපු ගමේ කෙනෙක් සම්බන්ධ වෙනවා. එයාගෙන්ව කඩුලාන පරිසරය සහ මේකින්ද කුරුල්ලෝ සත්තු ගැන මේ එන සියලු දෙනාටම කියලා දෙනවා. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකද අපේ කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි. මේ ගමේ ඉන්න තරුණ ළමයිනුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද එක අරමුණක්. ඒතකොට ගමේ ළමයිනුත් මේ පරිසරය ගැන ඉගෙන ගන්න. සහ අමතරව ඒ ගමේ ළමයින්ට පොඩි ආදායමක් හම්බ වෙනවා මේ පරිසර පද්ධතිය නිසාම. එතකොට මේ ගමේ අය උනන්දුවක් ගන්න මේක පරිස්සම් කරන්න ඕනේ. මොකද මේකෙන් තමයි අපි අමතර ආදායමක් හොයාගන්නේ. ඔන්න ඩේ අවුට් එකේ අවසානයේ අපි යන්න හදන්නේ. දවසක නේ උදේ තින්න අපි වැඩේ හොඳටම කරානේ. හොඳටම කරා. හොඳටම තිබ්බා. දැන් ජය වේවා.